what's up guys මොකද වෙන්නේ SL Grey Hat YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලව මම ආදරයෙන් පිළිගන්නවා. හරි. අද එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම් cyber security නැත්නම් ethical hacking ඔය දෙකම එකම පාර්ට් එකේ තියෙන ඔය දෙකටම ආස කට්ටියට ගොඩක් දැවෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද අපේ රෝඩ් මැප් එක කියලා. හරි. ඒකට මම ඔයාලට ලස්සනම සහ හොඳම ක්‍රමයක් දෙන්නයි යන්නේ අද. cyber security හෝ ethical hacking කරන්න ඉන්න සහ කරගෙන යන කට්ටියට use කරන්න පුළුවන් සුපිරිම රෝඩ් මැප් එකක් තියෙනවා අපිට free බලා ගන්න පුළුවන් රෝඩ් මැප් එකක්. මම ඔයාලට මේ රෝඩ් මැප් එක මොකක්ද කියලා දැන් පෙන්නන්නම්. කෙලින්ම යන්න ඔයාලගේ Google Chrome එකට හෝ අක්කර වෙබ් බ්‍රවුසර් එකකට ගිහින් ටයිප් කරන්න cyber security road map කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් roadmap.sh කියලා වෙබ්සයිට් එකක්. ඒකට යන්න. ඒකට ගිහම ඔයාලට එනවා ඉතා සරලයි cyber security road map එක. මේක මම හිතනවා fully road map එකක් මට්ටමටම මේක යාලා හදලා තියෙනවා. ඒ වගේම හොඳට details set කරලා තියෙනවා. මේ tools වර්ග in map මේක tools වර්ග මොනවාද ඉගෙන ගන්න ඕනේ. මේ phishing ඒ කියන්නේ attacks වර්ග basic cryptography ඒ කියන්නේ cryptography කියන්නේ ඔය hashing ගා encryption decryption කීකේ හම්බ වෙනවා ඔය cyber security වලම දේවල් ටිකක් ඒවා security skills and knowledge ඒ දේවල් ටික බලා ගන්න තියෙනවා. අපි මුලටම මුලට ගිහම මේ cyber security මෙතනින් තමයි පටන් ගන්න. fundamental IT skills මෙතන ඉඳන් ඔයාලට මේ computer hardware components ඔය set එක study කරගෙන යන්න දින්. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලට ඕනේ Linux ගැන ඉගෙන ගන්න කියලා. එතකොට මේ Linux එක ක්ලික් කරපුවාම එතන යාලා තව ෆීචර් එකක් ඇඩ් කරලා තියෙනවා. මේ Linux කියන්නේ මොකද්ද පොඩි description එකක් දීලා ඒ Linux ඉගෙන ගන්න තියෙන road map එක courses articles videos ඒ වගේ ඇඩ් කරලා දීලා තියෙනවා. ඒක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මම මේක follow කරන හින්දා තමයි ඔයාලට දුන්නේ. ඇත්තටම experience එකක් මම මේකෙන් ගන්නවා. ඒ experience එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මේ road map එක ගොඩක් වටිනවා. ඒ කියන්නේ resources ඉතින් දීලා තියෙනවා. ඒ හින්දා ඉතින් මේ ඔයාලත් use කරලා බලන්න හොඳයිද කියලා use කරලා බලලා comment එකක් දාගෙන යමු. අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. තව cyber security පැත්තට කැමති ඔයාලා සඳහා සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.